ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් ගිවිසුම් ගත ක්‍රීඩකයන් 46 දෙනා වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ක්‍රීඩකයන් ගණන 19ක්. පළමු අවස්ථාවේදීම එය අසමත් වූ ක්‍රීඩකයන් වන්නේ වනිදු හසරංග, නුවන් තුෂාර, මතේෂ පතිරණ, කුසල් ජනිත් පෙරේරා, බහනුක රාජපක්ෂ, චරිත් අසලංක, මහීෂ් තීක්ෂණ, දලංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, විනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර සහ නිශාන් පීරිස්. ඒ අතර සිටි චරිත් අසලංක සහ මහීෂ් තීක්ෂණ පාකිස්තානු සුපර් ලීග් තරඟාවලිය හා එක්වීම වෙනුවෙන් යළිත් එම පරීක්ෂණයට මුහුණ දී සමත් වී තිබුණා. කුසල් ජනිත් පෙරේරා යලි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී නොසිටි අතර පාකිස්තානු සුපර් ලීග් තරඟාවලියට එක්වීමට ඔහු කළ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිතුරු දුන්නේ යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ කිරීම පිළිබඳව සලකා නොබලන බවටයි. එයට එකඟ වූ කුසල් ජනිත් පෙරේරා පාකිස්තාන සුපර් ලීග් තරඟාවලිය බලා පිටත්ව යද්දී IPL තරඟාවලියට එක්වීමේ අපේක්ෂාවෙන් නුවන් තුෂාර යළිත් එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්වී එයද අසමත් වී තිබුණා. ඉන් අනතුරුව ඔහු තීන්දුව කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගිවිසුමෙන් ඉවත් වී හෝ IPL තරඟාවලිය හා එක්වීමටයි. ඔහු මේ වන විට නීතිඥවරයෙකු මාර්ගෙන් ඊට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවටයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. එමෙන්ම 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර ආබාධයකට ලක් වූ වනිදු හසරංග ඉන්සුවේ ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් තාක්ෂණ ආයතනය තුළ පුහුණුවීම් ආරම්භ කළා. මෙවර IPL තරඟාවලියේ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටින වනිදු ඊයේ සහ පෙරේදා දෙදින තුළ යළිත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිට ඇති අතර ඊයේ දිනේදී ඔහු යළිත් ආබාධයකට ලක්ව තිබෙනවා. වනිදුගේ වම් පාදයේ කලවා මාංශපේශි තුළ මෙම ආබාධය මතුව ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. එමෙන්ම නිමා වූ 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර ආබාධයකට ලක් වූ මතේෂ පතිරණ පූර්ණ සුවය ලබා ඇති බවත් තමන්ට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්විය යුතු බවත් ඔහු විසින්ම බෞද්ධ චිකිත්සකවරයාට දැනුම් දී ඇති බවටත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බෞද්ධ චිකිත්සකවරයා මීට පෙර දැනුම් දී තිබුණේ මතේෂව අප්‍රේල් 15 වෙනිදා තෙක් ප්‍රතිකාර මැද විවේකීව තැබිය යුතු බවත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා 16 වෙනිදා මුදා හැරිය හැකි බවත්. මතේෂ මෙවර IPL තරඟාවලියේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඉහළින්ම සමත් වී ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චවීර සහ මැද පෙළ පිටිකරු පවන් රත්නායකයි. එමෙන්ම නවසීලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරඟාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතයේ සිටි ක්‍රීඩකයන් 5 දෙනෙකුද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇති බවට වාර්තා වෙනවා.